පුරුදු ඩෑල් එකක්. අඳුර ගත්තනේ. අයියෝ සර් අඳුර ගන්න බැද්ද සර්? මොකද සර් මේ ඔය තරමකුත් ගහගෙන නිකන් පිස්සෙක් වගේ. මොකද ප්‍රශ්න? මේ මිනිස්සුත් එක මුත් කරන්න බෑනේ මම. කල්පනා කරා මල්ලි මේ ඉඳා ගන්න. ඉඳා ගෑවොත් මේ මිනිස්සු සමහර අය සතුටු වෙන්නේ නැහැ. මොකද මේ සමහර අය මම කල්පනා කරා ඒ කට්ටිය සතුටු කරා. ඒකයි මල්ලි මේ ඉඳා ගන්න කියලා මේ ඕක නගන්න එපා සර්. අපි දන්නවා. සර් කරේ හොඳ දෙයක් කියලා. මොකෝ සර් ඔය බේත් ටික ඔයා බාණ්ඩ ටික අරගෙන මොකෝ මේ අර තියාගෙන පයින් යන්න. මම කලේ හොඳක් නේ. දැන් ඒ කන්ද උඩට මම අරන් ගියේ බේතේ. අත්‍යවශ්‍ය බඩු ටිකක්. ඒ හින්දා තමයි මල්ලි මගේ සල්ලි වේදම් කරලා හෙලිකොප්ටරයක් සල්ලි වලට අරගෙන ගිහිල්ලා මේ මිනිස්සුන්ට ඒ ටික දුන්නේ. බඩු ටික බෙදා දුන්නේ. ඔව් සර්. ජනාධිපතිතුමාද අගමැතිතුමාද මන්ත්‍රීතුමාද මේ කවුරු මොන දේ කරත් මල්ලි වීඩියෝ කරනවනේ. දැන් මම මේ ඊපෙක වීඩියෝ කරපු දාපේක තමයි මේ ප්‍රශ්නේ. ඔව් සර්. හොඳක් කරන්න බෑ අද කාලේ. හොඳක් කරත් නරකක් දකින්න. අයියෝ සර් මේ බුදුදහම ගැන හොඳට දන්නවනේ සර්. බුදුහාඳුන්ට කල් තේරුවේ කවුද? මස්තිනා දේවදත්ත. ඕක ඒ කාලේ ඉඳන් වෙනවා සර්. නරක වගේම හොඳ කියන මිනිස්සුට ඒකුත් ඉන්නවනේ සර්. සර් හැම මිනිහටම උත්තර දෙන්න යන්න එපා. සර්ගේ හිත දන්න ඕනේ කරේ හොඳ දෙයක් කියලා. අන්න සර් වැඩ ටික කරගෙන යන්න සර්. සර්ට ආදරේ මිනිස්සු කොච්චර ඉන්නවද? මේ රටේ. ඒකට කැමති මිනිස්සු ටිකක් ඉන්නවා. ඒ කැමති මිනිස්සුත් එක්ක සර්ගේ වැඩ ටික සර් කරගෙන යන්න ඉතින් ලස්සනට. අපි ඉන්නවා සර් එක්ක. මල්ලි කියන කතාව ඇත්ත. ආයි සුපුරුදු පරිදි වැඩ ටික කරගෙන යමු. අපිට හැමෝම සතුටු කරන්න බෑනේ. නැද්ද මල්ලි?